සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ගෙදර ඉඳන් අන්නාසි ජෑම් එකක් හදන විදිහ බලමුද? එන්නකෝ මාත් එක්ක ගාඩන් එක පැත්තට යන්න. මේ තියෙන්නේ අපි කඩෙන් ගේන අන්නාසි වල මලින් මල කොටස පැල කරගෙන හදාගත්තු අන්නාසි පඳුරු කිහිපයක්. ඔයාලටත් පුළුවන් මේ විදිහට පොඩි අන්නාසි පාත්තියක් දාගෙන වසවිස නැති අන්නාසි ගෙඩි ගෙදර ඉඳන්ම රස බලන්න. ඉතින් ඒ අන්නාසි වලින් කොටසක් මම අද ජෑම් විදිහට කල් තියාගන්න තමයි හදන්නේ. අපි බලමුකෝ මේ ජෑම් එක කොහොමද අපි හදන්න ඕනේ කියලා. මේකට මට අවශ්‍ය වෙනවා පොඩියට කපාගත්ත අන්නාසි. මම මේ අන්නාසි ගෙඩියේ කළු කොටස් ඉවත් කරගෙන මැද නාරටියත් ඉවත් කරගෙන කහපාට කොටස් ටික විතරක් පොඩි කෑලි කරගෙන තියෙනවා. ඒ වගේම දෙහි බෑවක යුෂ තමයි මම මෙතනට අරන් තියෙන්නේ. ඒ වගේම සීනි. මම මෙතන සීනි ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා අන්නාසි යුෂ කෝප්ප දෙකක් ගන්නව නම් සීනි අඬු කෝප්පත් දෙකක් ගන්න. ඔයාලා ඒ විදිහට ලේසියට මතක තියාගන්නකෝ. එහෙනම් අපි හදන විදිහ බලමු. මේ අන්නාසි ටික මම වතුර චුට්ටක්වත් දාගන්න නැතුව බ්ලෙන්ඩ් කරගෙන තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ උකු දියරයක් තමයි ඔයාලට පේන විදිහට. දැන් මම භාජනයක් ලිපේ තියාගෙන ඒකට අපි බ්ලෙන්ඩ් කරගත්තු අන්නාසි යුෂ ටික එකතු කරගන්නවා. මෙතන හරියටම අන්නාසි යුෂ කෝප්ප දෙකක් තමයි තියෙන්නේ. අපි සාමාන්‍ය ගින්දරේ මේක විනාඩි කිහිපයක් හොඳින් නටව ගන්නවා. මේක ටිකක් රත් වුණාට පස්සේ තමයි අපි අපේ ඉතුරු අමුද්‍රව්‍ය ටික යොදාගන්නේ. මම දැන් මේකට සීනි ටික එකතු කරගන්නවා. මතක තියාගන්න අන්නාසි යුෂ කෝප්ප දෙකට සීනි කෝප්ප දෙකක් තමයි මම ගන්නෙ. අන්නාසි ගෙඩිය රස මදි වගේ නම් ඔයාලට සීනි තව චුට්ටක් විතර ග්‍රෑම් 100ක් විතර 50ක් 100ක් වැඩි කරගන්න. ඒක ඔයාලගේ රස අනුව. දැන් මම මේක හොඳට මිශ්‍ර වෙනකන් හොඳට කලවම් කරගන්නවා. ඔයාලා මතක තියාගන්න මේ ජෑම් එක හදද්දී අපි හොඳින් කලවම් කරමින් තමයි හදාගන්න ඕනේ. මේක අඩිය අල්ලන්න දෙන්න එපා. දැන් මේකට මම දෙහි බෑයක යුෂත් එකතු කරනවා. එහෙම එකතු කරලත් මං හොඳින් මේක කලවම් කරගන්නවා. මේක සාමාන්‍යයෙන් විනාඩි 15ක් විතර මේ විදිහට සාමාන්‍ය ගින්දරේ කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ පදමාවද කියලා බලන්නේ මම ඇල් වතුර භාජනයකට මේකෙන් පොඩ්ඩක් දාලා මම මේ ඔයාලට පෙන්නන විදිහට බලනවා මේකේ අපිට එක ගුලියකට ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඔයාලට තේරෙනවනේ නිකන් ජෙලි ගුලියක් වගේ මේක එක ගුලියකට හැදෙනවද කියලා බලන්න ඕනේ. අපි මෙහෙම වතුරට දානකොට දිය වෙලා ගියොත් මේක අපේ පදම නෙමෙයි. මෙන්න මේ මම පෙන්නන විදිහට එක බෝලයක් වගේ හැදෙනවා නම් එක ගුලියට ඔන්න අපේ පදම ඇවිල්ලා. මීට වැඩිය වැඩිපුර වෙලාවක් ලිපේ මේක තියාගන්න එපා. එතකොට මේක ගල් වෙනවා. දැන් මේ ලිප ඔෆ් කරන්න. මේ තමයි අපේ ජෑම් එකේ පදම. දැන් මම මේකට වීදුරු බෝතලයක් තමයි අරන් තියෙන්නේ. මේක හොඳට උණු වතුරේ නටවලා වේලලා තමයි මං අරන් තියෙන්නේ. දැන් මම මේකට අපි හදාගත්තු ජෑම් එක දානවා. මතක තියාගන්න වීදුරු බෝතලේ උණු වතුරේ දාලා ජීවාණුහරණය කරලා තමයි අපි අරගන්න ඕනේ. ඔයාලා දන්නවනේ ජීවාණුහරණය කරන්න. ඒ විදිහට තමයි ගන්න ඕන. නැත්නම් ජෑම් එක නරක් වෙනවා. මෙන්න මේ විදිහට මම දැන් ජෑම් එක හදලා ඉවරයි. මේක හරිම ලේසි. විනාඩි 15ක් 20ක් විතර වෙලාවක් තමයි ඔයාලට යන්නේ. දැන් මේක පැය කිහිපයක් නිවෙන්න තියන්න. වහන්න එපා. වැහුවොත් ඔයගලන්ට පුංචි වතුර බුබුලු හැදෙනවා පියනේ. ඒ නිසා ඇරලා ටික වෙලාවක් නිවෙන්න තියන්න. මේක හරිම රසයි. කඩෙන් ගන්න ජෑම් එකක් වගේමයි. ඔයාලට මේක ෆ්‍රිජ් එකේ කල් තියාගන්නත් පුළුවන්.
ඔයාලත් මේ විදිහට ජෑම් එකක් හදලා බලන්න. ඔයාලා කඩෙන් ගේන අන්නාසි වලින් හරි කමක් නෑ. ගෙදර ජෑම් එකක් මේ විදිහට හදලා බලන්නකෝ. ඔයාලට මම හිතන්නේ කඩෙන් ගන්න දේවල් වලට වැඩිය ලොකු රසයක් සහ සතුටක් දැනේ තමන්ම හදලා කෑමට ගන්නකොට. එහෙනම් මගේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් බොහොම ස්තුතියි මේ පැත්තට ආවට.